අයිබෝ. මේ දවස්වල ශ්‍රී ලංකාව උණුසුම් කරමින් පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය බවට පත් වෙලා තියෙනවා LPL. අප සූදානම් මේ පිළිබඳව සජීවී සවිස්තරාත්මක ක්‍රිකට් විස්තර විචාරයක් සඳහා. ලංකාවේ මොන ක්‍රීඩා නාලිකා මොන වාර්තා වැඩසටහන් ගෙනාවත් මේක තමයි number 1 LPL Talk. LPL ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව කරුණු විමසීමට අප ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයන් දෙපළක් මේ මැදිරියට වගෙන ආවා. විශාල දනු සම්භාරයක්. මගේ මේ පස්සෙන් සිටිනවා ඇල්ලේ වැල්ලම්පිටිය මහතා. මම කෝපඩ අල්ලේ ලියාගෙන ආවා. ඒ වගේම මගේ මේ පස්සෙන් සිටිනවා අන්නේ අමනේරිස් මහතා. තමසේ පළමු ප්‍රශ්නය යොමු වෙන්නේ වැල්ලම්පිටිය මහත්මයාට. මෙවර LPL තරඟාවලිය සඳහා කමෙන් පහක් ක්‍රීඩා කරනවා. ඔබ හිතේ LPL එකට ටීම් පහක් වෙනවා මේ පාර. ඉතින් අපි දන්නේ ගේට් විදිහට. මේ යාපනයේ යන මොකද දෙන්න ඔබතුමාට? යාපනය කියන්නේ අර්ධ කරනවා. හරි යාපනය කියන්නේ අර්ධ දිග. ඒක හරි. මම අහන්නේ මේ යාපනයේ LPL සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම වෙන ඔබතුමාට මොකද හිතෙන්නේ? දැන් LPL වල යාපන ටීම් එකද? යකෝ ඒකත් බලන්න ගේට් එකෙන් ඉඳලා තමයි කිව්වේ දෙන්නේ යකෝ. හරි කමන්නේ යාපන ටීම් එක දාපු හොඳයි. උනාට යාපනයේ ඉඳලා මෙයාලා දිනපතා හම්බන්දරේදී එතන ට්‍රාන්ස්පෝර්ට් අවුලක් එනවනේ මෙයා. මේ මැච් වල යන්න. හැබැයි යාදී කෝච්චි ඉතින්. හරි යාදී කෝච්චි දිනවනේ. මේ යාපනයේ නැග්ගා. කොටියෙන් බැස්ස එතන ළඟයි. ඒ බහින්ද පාකියද? බෝල් ගහන්න ගිහලා එතන ළඟයි. නෑ බෝල් ගහන්න ඉතින් වටයක් දෙන්න. හරි. මං නම් කියන්නේ මොකද වැඩේ? එයාලා කොටියෙන් බස් කරනවා. හරි එයාලා බෝල් යන්නේ. ඉතින් අපිට හරි පුළුවන් ඉල්ලන්න එක්ක වීල් වල ඉල්ලන්න පුළුවන්. යාපනයේ ටීම් එක හම්බන්දරේ ගන්න වීල් වල යන්නේ. හරි මේ ඒගොල්ලෝ යන විදිහට ගයි. ඒගොල්ලෝ හින්දා මොනවද කියන්නේ? හරි ඒගොල්ලෝ යන විදිහට වෙන්නේ. ඒගොල්ලෝ යන විදිහට සෙල්ලම් කරයි. බාණ්ඩක මේ පාරේ මේ LPL ටීම් වල දාලා තින්නම් ටීම් එක කැපයි. ඊ කියන්නේ ඉස්සදාව නම් වරුණ තිබ්බන. ඕලගේ ටීම් තිබ්බනේ මරු ටීම් ටික. ඇයි 12 පාර පොනිසෝස්? අම්මද. අපේ ටීම් එකේ. අපේ එහෙ තිබ්බ මේ තනමල්ලිල මර්ජුවනස්. මොනවද? ගංජ. කී. ඒ රබර් රොත් බම්පර්ස්. ඇයි බම්? අර රබර් බෝල් බම්පි ටිකක් මුගානේ. රබර් බම්ප් රබර් බෝල් බම්ප්. අපේ තිබ්බ මේ ආයේ නාවල පයිනැපල්. නාවල පයිනැපල් කියන්නේ තිබ්බා මේ යාපනයේ ටීම් එක ගහගෙන ගියා බහු. මොකද යාපනයේ ඩයස්පෝරාස් කියලා නියම ටීම් එක. එහෙමද? ඔව්. අයිති බබ ඉස්පා නෑ ඔව් අපි නැවත සජීවී වෙකුත් වෙනවා LPL Talk සමගින්. එන්නේ මහත්මයා ඔබගේ පැත්තට හැරෙන්න. මම ඔබතුමාගේ දඹුල්ල කණ්ඩායම පිළිබඳව යමක් විමසුවොත් විමුසොත් ඉතින් මං කියන්නේ ජය මාළුක දෙක්කේ. ඔව් ඔබතුමා මම දඹුල්ල කණ්ඩායමේ නායකත්වය පිළිබඳව විමසුවොත් ඔබට මොකද කියන්නේ? අන්න නායකයෝ. බෝලින් නම් බෝලින්. ෆීල්ඩින් නම් බැටිං. බෝලින්. බැටිං නම් ෆීල්ඩින්. නියමම නායකත්වය. නියම නායකයෙක්. හැබැයි මේ දඹුල්ලේ නායකයෙක් කවුද? දඹුල්ලේ නායකයා කවුද කියලා දන්නේ නැතුව මෙතෙන් ආවේ ඈ මේ මැදිරිකල් මේ විතරිටාර කරන්නේ දඹුල්ලේ කණ්ඩායමේ නායකයා කවුද දන්නේ නැද්ද? වරෙන් වෙන්න පුච්චි. ඒ වඩිපුරම කවුද මේ මෙයාලා මෙතෙන් එන්නේ? ඉතින් උතුරු කොනේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ LPL Talks තුලින් ඇවිත් තිනවා උතුරු පළාතට අතරම යාපනයේ කණ්ඩායම නියෝජනය කරන උතුරු පළාතට අපි ඇවිල්ලා තියෙනවාද මේ ක්‍රිකට් ගැන කොහොමද LPL ගැන කොහොමද යාලට දැනුනේ කියලා ඉතින් බලන්න අපිට පේනවා ඉතින් කොල්ල පුරුද්දක් ඉතින් ක්‍රිකට් ගහනවා අපි පොඩ්ඩක් මෙතන ගිහිල්ලා යාලත් එක්ක කතා කරලා බලමු කොහොමද LPL යාලට දැනුනේ කියලා හරිද මල්ලි මේ තමයි රටේ ක්‍රීඩාවේ අනාගතය. මේ තමයි රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ බලාපොරොත්තුව. ඉතින් අපිට පේනවා තරුණයන් කීප දෙනෙක් සෙල්ලම් කරමින් සිටිනවා. මල්ලි අපිට වඩා කතා කරන්න පුළුවන් වේද? මට? මොණ්ඩකද පාකිස්තාන ගානේ. ඉතින් මල්ලිලාගෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ LPL ගැන මොකද හිතෙන්නේ? LPL නෙමෙයි නේද? APPL නේ Apple කියන්නේ. මේ මගුලන්නේ මල්ලි මං අහන්නේ මේ ලංකන් ප්‍රීමියර් ලීග් එක ගැන ක්‍රිකට් තරඟාවලිය ගැන. ලංකන් ප්‍රීමියර් ලීග් කියන්නේ මල්ලි පොඩ්ඩක්. හරි මල්ලි ශ්‍රී ලංකාව. ඉතින් මල්ලි මෙහෙමයි. පසුගිය දිනවල මේ LPL තරඟාවලියේදී කතා වුණා ක්‍රීඩාංගනේ 6-4 සීමාව මේ ළඟයි කියලා. ඇත්තටම මල්ලි මොකද කියන්නේ තියෙන්නේ 6-4 සීමාව ළඟයිද ඇත්තටම?
බොරු අර පළු ගහ පේනවනේ දයි. ඔව්. ඔය පළු ගහේ දැල්ලට ගහන්න ඕනේ 6ක් ගහන්න. හරිද? එතකොට මම උඹ ගියා මේ පැත්තේ තියෙන එක. ඒ පැත්තේ යන මාර ගහේ දැල්ලට ගහන්නේ 6ක් ගහන්න. අනික බෝලේ අදින්නේ නැහැ හුලඟ අත්තර. මම අහන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ නෙමෙයි මල්ලිපුදු මල්ලියේ. මම අහන්නේ හම්බන්තොට සූර්යව ග්‍රවුන්ඩ් එක ගැන. හම්බන්තොට දන්නේ අපි බෝ එළිය පාලමින් යට ගිහලා නැහැ. උඹ ඉන්න. අපි තුන්දෙනෙක් කවුරුත් එළිය පාලමින් යට ගිහලා නැහැ. මේ කොයි රටේද අයියේ? දකුණු රටේ යකුත් අපි හම්බන්තොටවත් දන්නේ නැද්ද? ඊට මේ එළිය පාල යකුඹල පුදුම බඩුනේ මේ. හරි මල්ලි හරි පළ සෙල්ලම් කරා. හරි පළ. මේ ඒක නෙමෙයි අයියා කොහෙද? ඇයි අහන්නේ? නෑ මේ 119 ඉඳලා මේ නිරෝධානෙට දාන්න. අපේට කර යන්න. පාලක වෙනසක් නෑ ඔබ මොන කරා